අයිබෝවන් ශ්‍රී ලාංකීය සිත් සනසන ජීවිතයට ශක්තියක් දෙන අපේ YouTube නාලිකාවේ ආදරණීය ප්‍රේක්ෂකයන් හැමදෙනෙක්ම ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ජීවිතයේ විවිධ ප්‍රශ්න කරදර මැද අතරමං වෙලා හිතේ සහනයක් සොයන ඔබට ලග්න පලාපල විස්තරයක් කියන්නේ ඉදිරි කාලය සැලසුම් කරගන්න ලැබෙන වටිනා මඟ පෙන්වීමක්. ඉතින් අද අපි කතා කරන්නේ ලග්න වලල්ලේ 4 වන ලග්නය. කියන්නේ සංවේදී හදවතක් හිමි කටක ලග්න හිමිය. මේ ඔයා ගැන තමයි කතා කරන්නේ. මේ උදා වූ ජූනි මාසයේ කොහොම වෙයිද? විශේෂත්වයක් තියෙනවද? මොනවද මේ ජූනි මාසයේ සිදුවන ප්‍රධාන ගහමාරු? ඒකම කටක ලග්න ඔයාගේ ජීවිතවලට සුවිශේෂ බලපෑමක් එල්ල වෙන්නේ කොහොමද කියන ආකාරය තමයි අද අපි කතා කරන්නේ. ඔයාගේ රැකියාව, ධන වාසනාව, ආදරය, ඒ වගේම පෞල් ජීවිතය, සෞඛ්‍ය මේ මාසයේ ඇතුලේ කොහොමද වෙනස් වෙන්නේ කියලා මගහැරෙන අවස්ථා මොනවද, මතුවන බාධක මොනවද, මේ හැම දෙයක්ම අද අපි ඉතාමත් පැහැදිලිව සහ සවිස්තරාත්මකව කතා කරමු. වීඩියෝ අවසාන වෙනතෙක් රැඳීලා ඉන්න ඔයාගේ ජීවිතයට බලපාන විශේෂ දේවල් රාශියක් මම අද කියන්නම්. ඒ වගේම මොනවද, කොහොමද අපි ජීවිතය ජය ගන්න ඕන, හැම දෙයක්ම ධනාත්මක විදියට ගන්නෙ කොහොමද, ඕනෑම බාධකයක් අපි ධනාත්මක විදියට පෙරලාගෙන ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද කියලා. හැම කළු වලාකුළක් ඇතුළෙම රිදී රේඛාවක් තියෙනවා. ඒක අමතක කරන්න එපා. ඉතින් මේ හැම රිදී රේඛාවක්ම අපේ ජීවිතය ආලෝක කරගන්න අපි යොදාගන්නේ කොහොමද කියලා අපි බලමු මේ ජ්‍යොතිෂය හරහා. ඉතින් මුලින්ම අපි බලමු යාගේ වෘත්තීය සහ රැකියා අංශය කොහොමද වෙන්නේ කියලා. කටක ලග්න හිමි වාගේ රැකියාව වෘත්තීය ජීවිතය ගැන කතා කරනකොට ජූනි මාසය කියන්නේ ඊටාම තීරණාත්මක කාලවකවානුව. ග්‍රහ මණ්ඩලයේ තියෙන බලපෑම් මත ඔයාගේ රැකියා ස්ථානයේ මෙතෙක් කල් කරපු කැපවීම් වලට මහන්සියට ඔන්න නිසි ඇගීමක් ලැබෙන කාලයක් අනිවාර්යයෙන්ම උදා වෙනවා. ඒ වගේම තමයි රැකියාවේ උසස් වීම. පෞද්ගලික හෝ රාජ්‍යාංශයක රැකියාවක් නිරත වෙන කෙනෙක් නම් ඉහළ නිලධාරීන්ගේ අනිවාර්යම ප්‍රසාදයක් වාට හිමි වෙනවා. සමහර විට වගකීම් වැඩි උසස් වීමක් හරි වැටුප් වර්ධකයක් ඒ වගේ දේවල් ගැන වාට උසස් වීම ගැන බලාපොරොත්තු තියාගන්නත් පුළුවන්. නව රැකියා අවස්ථා උදා වෙන්නත් පුළුවන්. ඉතින් මෙතෙක් කල රැකියා නොමැතිව පීඩාවෙන් හිටපු කටක ලග්න හිමියන්ට මේ මාසයේ මැද භාගයෙන් පස්සේ අලුත් රැකියා අවස්ථා උදා වීමේ මඟ පෑදෙනවා. මොකද මේ ජූනි 2 වෙනිදා ගුරු මාරුවක් සිද්ධ වුණා. ගුරු කටක ලග්නයට පැමිණියා. උච්ච ස්ථානයට තමයි පැමිණියේ. ඉතින් ඒ ආකාරයට බලනකොට මේ රැකියාවට විශේෂ තැනක් හිමි වෙනවා. ඒ වගේම තමයි විදේශ රැකියාව බලාපොරොත්තුෙන් හිටියනම් හරිය නැත්තම් එහෙම විදේශ රැකියාව සම්බන්ධයෙන් මොන හරි ලියකියවිලි යවලා වීසා ලැබෙනකම් බලන් හිටියනම් ඔන්න ඒ සම්බන්ධයෙන්ුත් ඊටාම සුබ කාලයක් ඔයාට උදා වෙන්නේ. විදේශගත වෙන්නට හරි විදේශ රැකියාවකට බලාපොරොත්තුෙන් හිටියනම් ඒ සම්බන්ධ ලියකියවිලි කටයුතු තිබුණේ බාධක ඔක්කොම ඉවත් වෙලා සාර්ථක කරගන්න අවස්ථාවක් ලැබෙනවා. ඔන්න හොඳ සුබ කාලයක්. හැබැයි මතක තියාගන්න රැකියා කරන ස්ථානයේදී අනිත් අයත් එක්ක කතා කරනකොට තීරණ ගන්නකොට නම් පොඩ්ඩක් ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ. අනවශ්‍ය වචන හුවමාරු කරගන්න එපා. ඒක නිසා ප්‍රශ්න ඇති කරගන්නත් එපා. ඉතින් ඔන්න ඔය ටික තමයි රැකියාව සම්බන්ධයෙන් ඔයගලන්ට කියන්න තියෙන්නේ. ඔයා හැමතිස්සෙම පොඩ්ඩක් නිවිලා කටයුතු කරන්න ජීවිතේ ඔයාට ගොඩාක් ඉස්සරහට යන්න පුළුවන් සුබවාදී පැත්තක් කාලයක් තමයි දැන් උදා වෙලා තියෙන්නේ මේ ජූනි මාසයෙන් පස්සේ. පහුගිය කාලේ විඳපු දුක් කරදර කටක ලග්න හිමියන්ට අමුතුවෙන් කියන්න ඕනේ. කටක ලග්න හිමියෝ ඇති තරම් දුක් විඳලා ආපු කට්ටියක් පහුගිය අවුරුදු කීපය තුල. ඉතින් තියෙන දේවල් නැති නාස්ති වෙලා වෙන්න තියෙන සියලු කරදර බාධක අර අපි කියනවනේ හෙන විතරයි නොගැහුවේ කියලා. හැබැයි ඉතින් හැම හෙනයක් ගැහුවත් ඒ හෙනේ ගැහපු තැන පැලවෙන්නත් අපි ඉගෙන ගන්න ඕන. ඇත්තටම කටක ලග්න හිමියා කියන්නේ ඊටාම දුක්ඛිත කාල පරිච්ඡේදයක් ගත කරපු කෙනෙක්. ඉතින් ඉස්සරහට ඒ කාලේ ගෙවිලා ගිහිල්ලා සුබ කාලයක් උදා වෙනවා. ඔයාට බය වෙන්න එපා. අපි හැම දෙයක්ම ධනාත්මකව අරගෙන ජීවිතය ධනාත්මකව ගෙනියමු. ඊළඟට අපි ඔයාගේ බැලුවොත් ව්‍යාපාර කරන ආර්ථික තත්ත්වය කොහොමද කියලා ස්වයං රැකියා කරන ඔයාගේ ව්‍යාපාරාංශයේ
ජූනි මාසයේදී මූල්‍ය පැත්ත සාපේක්ෂව ස්ථාවර මට්ටමක තියෙනවා. ඒ වගේම තමයි අනපේක්ෂිත ධනලාභ ග්‍රහ පිහිටීම් අනුව ඔයාට මෙතෙක් කල ලැබෙන්නට ප්‍රමාද වෙලා තිබිච්ච මුදල්, ණය මුදල් නැවත ලබා ගැනීමේ භාග්යක් තියෙනවා. ඒ වගේම කෙටි කාලීන ආයෝජන වලින් ලාභය උපයා ගන්නත් ඔයාට අවස්ථාවන් තියෙනවා. ඒ වගේමයි ව්‍යාපාරික දියුණුව ආසයන් රැකියාවක් කරනවා නම්, පෞද්ගලික ව්‍යාපාරයක නිරත වෙන කෙනෙක් නම් නව පාරිභෝගික ආකර්ෂණයක් ඇති කරගන්නත් ඔයාට මේ ජූනි මාසය තුලදී පුළුවන් වෙනවා. ඒ වගේමයි ඔයාගේ නිර්මාණශීලී අදහස් sannivedana හැකියාව නිසා ව්‍යාපාර පුළුල් කරගන්නත් මඟ පෑදෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ඔයාගේ හැකියාවන් ඔප්නංවන්න තමයි මේ ග්‍රහ පිහිටීම් ජූනි මාසය තුලදී ඇවිල්ලා තියෙන්නේ. මේ කිසිම දෙයක් කිසිම ග්‍රහයකට බෑ ඔයාව බලෙන් ඒතන තියන්න. ඔයාගේ අභ්‍යන්තරයෙන් එතනට යන්න ඕන. ඔයා පොඩි උත්සාහයක් ගත්තොත් මේ ග්‍රහයන්ට පුළුවන්, ග්‍රහ බලපෑම් වලට පුළුවන් ඒ අවශ්‍ය ශක්තිය කිරණ ඔයාට ලබා දීලා ඔයාගේ මානසික තත්ත්වය වෙනස් කරලා ඔයාට හොඳ මොටිවේෂන් එකක් දීලා ඔයාව එතනින් උඩට ගන්න. කිසිම දෙයක් අහසින් වැටෙනකම් බලාගෙන ඉන්න එපා. දැන් මට මේ ග්‍රහය කරලා දෙයි කියලා කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. හැබැයි ග්‍රහ බලපෑම් තුලින් ඔයාගේ ශක්තිය තීව්‍ර කරලා ඔයාට ඒ හොඳ සුබ ඵල ගෙන දෙන්න පුළුවන්. ඉතින් අපි බලමු ඊළඟට කොහොමද ඔයාගේ පෞල් ජීවිතයේ ආදර සම්බන්ධතා කොහොමද සිද්ධ වෙන්නේ කියලා. කටක ලග්න හිමියෝ කියන්නේ ඇත්තටම සහජයෙන්ම පවුලට, දරුවන්ට, සහකරුට, සහකාරියට ගොඩාක් ආදරය කරන සංවේදී පිරිසක්. ජූනි මාසයේ ඔයාගේ පෞල් ජීවිතයට කොහොමද? විවාහ ජීවිතේ නම් විවාහක කටක ලග්න හිමියන්ගේ හිමිකාරයන්ගේ පෞල් ජීවිතය තුළ සාමය සතුට අනිවාර්යයෙන්ම රැකදෙනවා. කාලයක් තිස්සේ පැවතිච්ච අමනාපකම් සිත් රිදවීම අමතක කරලා දාලා නැවත එකිනෙක කෙනා තේරුම් ගන්න හොඳම කාලයක් තමයි මේ ජූනි මාසය කියන්නේ. ඒ වගේම සහකරුගේ හෝ සහකාරියගෙන් ව්‍යාපාරික කටයුතු වලට, ඒ වගේම ජීවිතයේ ඉස්සරහට ගන්න තියෙන පීවර වලට විශාල සහයෝගයක් ලැබෙන කාලයක්. ඉතින් දෙදෙනාත් එක්ක හොඳට විවාහ ජීවිතය ගත කරන්න පුළුවන් වෙන මාසයක් තමයි මේ මාසය. ඉතින් නිරන්තරවම ආගියුමන්ට්ස් නැතුව දෙන්නත් එක්ක ගත කරන්න පුළුවන් වෙන කාලයක්. සහයෝගයෙන් ගත කරන්න පුළුවන් වෙන කාලයක්. ඒ වගේම අවිවාහක තරුණ තරුණියන්ගේ ප්‍රේම සම්බන්ධතාවලට දෙමාපිය ආශිර්වාදය ලැබෙන්න ඉඩ කඩ පවතිනවා. අලුතින් ප්‍රේම සම්බන්ධතා ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන අයටත් සුබ ප්‍රතිඵල උදා වෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලන්ගේ දරුවන්ගේ දියුණුව, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගන්න පුළුවන් වෙන මාසයක්. ඔවුන්ගේ දක්ෂතා නිසා ඔයගොල්ලන්ට සමාජයෙන් ලොකු ගෞරවයක්, සතුටක් උදා වන මාසයක්. ඉතින් මේ ආකාරයට බැලුවම ඔයගොල්ලන්ගේ පවුල ඇතුලේ අභ්‍යන්තර සතුට ගොඩාක් වර්ධනය වෙන මාසයක් තමයි මේ ජූනි මාසය. ඉතින් හැමතිස්සෙම මානසික නිදහස තියාගෙන ඉන්න පුළුවන් කාල පරිච්ඡේදයක් තමයි මේගොල්ලන්ට උදා වෙලා තියෙන්නේ. ඔයගොල්ලන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගත්තොත් බලන්න ජීවිතේ හැමදේම සාර්ථක කරගන්න අපිට අනිවාර්යයෙන්ම තියෙන ඕන දෙයක් තමයි හොඳ සෞඛ්‍ය සම්පන්න බව. ඉතින් මේ ජූනි මාසය තුල කටක ලග්න හිමියන්ගේ තමන්ගේ සෞඛ්‍ය ගැන විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ. ඒ ගැන කරුණු කීපයක් තියෙනවා. අපි බලමු මොනවද කියලා. එකක් තමයි මානසික ආතතිය. ඔයගොල්ලන්ගේ දැන් මේ රැකියාව සම්බන්ධයෙන් තියෙන සුබ කටයුත්ත නිසා ඔයගොල්ලන්ට ටිකක් කාර්යබහුල වෙන්න පුළුවන්. මේ කාර්යබහුලත්වයත් එක්කම ටිකක් මානසික ආතතියක්, පොඩි ડિප්‍රෙෂන් ගතියක් එන්න පුළුවන්. ලොකුවට නෙමෙයි, කිසිම දෙයක් ගන්න එපා මේක ඔළුවට. හැබැයි පොඩි මානසික ආතතියක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ මානසික ආතති තත්වයෙන් මිදිලා ඉන්න පොඩ්ඩක් හැමතිස්සෙම බලන්න. ඒ වගේම තමයි පවුලේ වගකීම් මාසයේ මැද හරිය වගේ වෙනකොට ටිකක් මානසික වෙහෙසක් හරි ආතතියක් දැනෙන්න පුළුවන්. ඒ නිසා මුගලන්ට පොඩි ડિප්‍රෙෂන් ගතියක්, මානසික ආතතියක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා නිතරම සිත සැහැල්ලුවෙන් තබා ගන්න පොඩි භාවනාවක් වගේ කරන්න පුළුවන් නම් මෛත්‍රී භාවනාව, ඒ වගේම ආනාපාන සතිය, මේ වගේ ටිකක් භාවනා වැඩ කටයුතු වලට යොමු වෙන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. ආගමික වතාවතල මුළු පවුලම එකතු වෙලා හවසට මල් පහන් පූජා කරලා බුද්ධ වන්දනාවක් කරලා, එහෙම නැත්නම් ඔබ අදහන ආගමට අනුකූලව යම්කිසි පුද සත්කාර කරලා ටිකක් උදේ හවස ඒ සම්බන්ධයෙන්
ආගමික වැඩ කටයුතු වලට යොමු වෙන්නේ. එතකොට ටිකක් අර මානසික සෞඛ්‍ය තත්ත්වය හොඳ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පපුව ආශ්‍රිත ආබාධ, සෙම් රෝග හරි උදරාබාධ, බඩේ අමාරු වගේ සුළු සුළු සෞඛ්‍ය ගැටලුත් මතුවෙන ඉඩකඩ තියෙනවා. විශේෂයෙන්ම ආහාර පාන ගන්නකොට පිළිසිඳු ගම ගැන වෙනදාට වඩා සැලකිලිමත් වෙන්න. නිසි වේලාවට ඔගොල්ලෝ කෑම කන වේලාවට හරියට කෑම ගන්න මගහැර ගන්න එපා. ටිකක් අර ආමාශගත රෝග උත්සන්න වීමේ කාලයක් තියෙන බව පෙන්වුම් කරනවා. ඉතින් මේක ඊටාම වාසනාවන්ත කාලයක් ඇත්තටම ඔයගලන්ට මේ ජූනි මාසයෙන් පස්සේ උදා වෙන්නේ. ජූනි මාසය කියන්නේ ඊටාම වාසනාවන්ත කාලයක්. වාගේ හිතේ තියෙන බිය, සැකය, කනගාටුව ඔක්කොම අතහැරලා දාලා ධනාත්මක ආකල්ප ඉස්සරහට අරන් ගිහිල්ලා වැඩ කරන්න පුළුවන් කාලයක් තමයි ඔය කරන ස්වයංක්‍රියාවද, ව්‍යාපාරයේද, රැකියාවද උනන්දුවෙන් කරගෙන යන්න ලැබෙන කාලයක්. මේ ලැබෙන අවස්ථාවලිනුත් උපරිම ප්‍රයෝජන ගන්න. මේ හැම දෙයක්ම ඔබට ග්‍රහ පිහිටීම් අනුව සුබ පැත්තට තමයි මේක හොඳ වෙලා තියෙන්නේ. ඉතින් මේ මාසේ සුබ දිනයන් ඔයගලන්ට ගත්තොත් අඟහරුවාදා, සිකුරාදා වගේ දවස් ඔයගලන්ට සුබ දිනයන් හැටියට ගන්න පුළුවන්. ඒ වගේම ජය වර්ණයේ විදියට ඔයගලන්ට සුදු සහ ලා නිල් වර්ණ ගන්නත් පුළුවන්. ඒ වගේම විශේෂයෙන් ඔයාලට උපදේශයක් දෙන්න ඕන මාසේ මේ සුබ කරගන්න උදේ කාලයේදී ආගමික වතාවත් වල නිරත වෙලා අසරණ කෙනෙකුට ආහාර වේලක් දෙන්න උදව් උපකාර කරන්න පුළුවන් නම් ඔයගලන්ට ගොඩාක් වාසනාවන්ත කාලයක් උදා කරගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ හැමෝටම උදා වෙච්ච ජූනි මාසයේ සියලුම සිතුවිලි සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වන නිදුක් නිරෝගී වාසනාවන්ත මාසයක් වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. වීඩියෝ වලට ලයික් එකක් දාලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. නැවතත් මෙවැනිම වටිනා වීඩියෝකින් අපි හමු වෙමු. ඔබ සැමට තෙරුවන් සරණයි.